ලංකාවේ ඇතුලේ මේ එම්ප්ලොයිමන්ට් ලෝ එක ඇතුලේ තියෙන gratuity protection EPF ETF එහෙම නැත්නම් termination protection මේ හැමදේම ඇතුලේ ට්‍රේනි කෙනෙක්ට එහෙම නැත්නම් සේවයට අලුතින් බැඳෙන කෙනෙක්ට ආධුනිකයෙක්ට මේ රැකවරණය ලැබෙනවා. එහෙම නැත්නම් ආධුනිකයෙක් මොන වගේ නීති වලින්ද ලංකාවේ ආරක්ෂා වෙලා තියෙන්නේ මේ ලේබර් මාකට් එක ඇතුලේ. අවාසනාවට අපි කතා කරපු විදිහටම ලංකාවේ EPF ETF gratuity entitlement එක ට්‍රේනි කෙනෙක්ට එහෙම නැත්නම් ආධුනිකයෙක්ට ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ අපි කතා කරපු නිවාඩු එහෙම නැත්නම් බ්‍රේක්ස් කොච්චර වෙලාවක් වැඩ කරන්න ඕන. ඊට පස්සේ වෙන සේවාව සපයන ආයතනයේ කොහොමද ප්‍රොටෙක්ෂන් එක එහෙම නැත්නම් මොකද්ද තියෙන ස්ටෑන්ඩඩ් එක මේ වගේ දේවල් කතා කරද්දී ඔයාලට මතක ඇති අපි කතා කරා ලංකාවේ කම්කරු නීතිය ඇතුළේ එහෙම නැත්නම් ෂොප් ඇන්ඩ් ඔෆිස් ඇක්ට් එක අතරේ ඇක්ට් එකෙන් මැන්ඩේට් කරලා තියෙනවා එහෙම නැත්නම් නියම කරලා තියෙනවා සේවකයෙක්ට වැඩ කරන්න පුළුවන් දවසකට උපරිම පැය 8යි right උපරිම පැය 8ක සීමාවක් ඒ කියන්නේ ආගේ දිවාහාර වේලාවට ඒ වේලාව අයින් කරලා පැය 8ක් තමයි වැඩ කරන්න පුළුවන් ඒ වගේම සතියකට වැඩ කරන්න පුළුවන් ප්‍රමාණය 45ක් ඒ වගේම OT වැඩ කරනවා නම් OT වැඩ කරන්න පුළුවන් උපරිම පැය සංඛ්‍යාව පැය 12ක් හැබැයි අවාසනාවකට මෙන්න මේ බ්‍රේක් එහෙම නැත්නම් වැඩ කරන සීමාව වැඩ කරන වෙලාව කොච්චරද කියන එක ට්‍රේනි කෙනෙක්ට අදාළ වෙන්නේ නැහැ මොකද ලංකාවේ ෂොප් ඇන්ඩ් ඔෆිස් ඇක්ට් එක යටතේ ට්‍රේනි කෙනෙක්ව අදාළ වෙන්නේ නැති නිසා එතකොට ලංකාවේ ලේබර් මාකට් එක ඇතුලේ සාමාන්‍ය සේවකයෙක් ලංකාවේ ෂොප් ඇන්ඩ් ඔෆිස් ඇක්ට් එක යටතේ ආරක්ෂා වුණාට ලංකාවේ ට්‍රේනි කෙනෙක්ව මෙන්න ෂොප් ඇන්ඩ් ඔෆිස් එක ඇක්ට් එක යටතේ ලැබෙන ප්‍රොටෙක්ෂන් එකෙන් ආරක්ෂා වෙන්නේ නැහැ. හැබැයි ලංකාවේ ට්‍රේනි ප්‍රොටෙක්ෂන් ඇක්ට් එකක් එහෙම නැත්නම් එම්ප්ලොයිමන්ට් ට්‍රේනි ප්‍රොටෙක්ෂන් ඇක්ට් එකක් තියෙනවා. මේ ඇක්ට් එක යටතේ මැන්ඩේට් කරනවා ට්‍රේනි කෙනෙක් එහෙම නැත්නම් ආධුනිකයෙක් වුණත් ඔයාට වැඩ කරන්න පුළුවන් සේවාව සපයන්න පුළුවන් උපරිම දවසකට පැය 9යි. මේ පැය 9 කියන පැය 9ට ඇතුළට ඔයාගේ ඉන්ටර්වල් එක එහෙම නැත්නම් ඔයාගේ ලන්ච් බ්‍රේක් එකත් ඇතුළත් වෙනවා. පැය 9යි සතියට පැය 45යි. මේ කාල සීමාව ට්‍රේනි කෙනෙක්ට උනත් අදාළයි. එතකොට ඔයාලට තේරෙනවා ට්‍රේනි කෙනෙක් විදිහට ඔයා රැකියාවට බැඳුනත් ඔයාට වැඩ කරන්න පුළුවන් නිශ්චිත එහෙම නැත්නම් ඔයාට ඔයාගේ වැඩ කරන්න කියලා ආයතනයට බල කරන්න පුළුවන් පැය ගාන නිශ්චිතව නියම කරලා තියෙනවා. අද වෙනකොටත් අලුතින් නීතියක් හඳුන්වා දීමට එහෙම නැත්නම් එම්ප්ලොයිමන්ට් ලෝ එක කොඩිෆයිඩ් වෙන්න සංග්‍රහිත කරන්න අද වෙනකොටත් ලංකාවේ පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක් තියෙනවා. මොකද මෙන්න මේ ලංකාවේ එම්ප්ලොයිමන්ට් ලෝ එක අදටත් මේ ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එකට නැති නිසා. උදාහරණයක් විදිහට ලංකාවේ නීතිය ඇතුලේ තාම නැහැ ට්‍රාන්ස්පෝර්ටේෂන් එහෙම නැත්නම් ප්‍රවාහන පහසුකම් සැපයීම කියන එක. ගොඩක් දියුණු රටවල් උදාහරණයක් විදිහට සිංගප්පූරුව වගේ ගත්තොත් රාත්‍රී කාලේ එහෙම නැත්නම් රැකියා කරන ස්ථානය සහ නිවස අතර තියෙන දුර ප්‍රමාණය වැඩි වෙන ට්‍රාන්ස්පෝර්ටේෂන් ෆැසිලිටිස් ලබා දෙනවා. හැබැයි ලංකාවේ නීතිය යටතේ මේ ට්‍රාන්ස්පෝර්ටේෂන් ෆැසිලිටිස් කියන එක නීතියෙන් නියම කරලා නැහැ. ඒ වගේම තමයි රැකියාවේ යෙදෙන්න පුළුවන් පැය ගණන. එහෙම නැත්නම් රැකියාවේ යෙදෙන්න රාත්‍රී කාලේ මෙන්න මේ කාලයෙන් පස්සේ වැඩ කරන්න බෑ කියන එක. ලංකාවේ නීතිය තියෙනවා ෂොප් ඇන්ඩ් ඔෆිස් ඇක්ට් එක යටතේ කිසිම වෙලාවක කෙනෙක්ව වැඩ කරන්න බෑ දවසකට පැය 12කට වැඩි. දවසකට පැය 12කට වැඩිය කෙනෙක්ව වැඩ කරන්න බෑ ෂොප් ඇන්ඩ් ඔෆිස් ඇක්ට් එක යටතේ. හැබැයි ආයෙත් එතන තියෙන දුර්වලතාවය තමයි ලංකාවේ ෂොප් ඇන්ඩ් ඔෆිස් ඇක්ට් එක යටතේ ට්‍රේනිස්ලා අදාළ වෙන්නේ නැති නිසා. ඒ හින්දා ඔයා ආයතනයකට ට්‍රේනි කෙනෙක් විදියට එහෙම නැත්නම් ආධුනිකයෙක් විදියට රැකියාවට යනවා නම් හොඳට මතක තියාගන්න ඕන ඔයාට ලංකාවේ නීතිය ඇතුලේ පූර්ණ සේවකයෙක් එහෙම නැත්නම් එම්ප්ලොයිමන්ට් කොන්ට්‍රැක්ට් එකක් යටතේ එම්ප්ලොයි කෙනෙක්ට තියෙන බෙනිෆිට්ස් ගොඩක් අඩුවෙන් තමයි ට්‍රේනි කෙනෙක්ට ලැබෙන්නේ කියන එක.